අවස්ථාව ජීවිතයේ ලොකුම ප්‍රශ්නය කියලා හිතාගෙන ඉන්නේ අවස්ථාවක් නොලැබීම. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ මොකද කියලා දන්නවද? අවස්ථාවක් අපේ ඉස්සරහ තිබිලත් අපි ඒක හඳුනා ගන්න බැරි වීම තමයි ඇත්තම ප්‍රශ්නේ. බොහෝ දෙනා කියනවා මට chance එක හම්බුන්නේ නැහැ. අනිත් අයට විතරයි opportunities හම්බෙන්නේ. ආයේ මට වාසනාව නැහැ. හැබැයි ඇත්ත කතාව වෙනස්. අවස්ථාවක් කියන්නේ ලොකු බැනර් එකක් අපේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා දොරට තට්ටු කරන එකක් නෙවෙයි. ඒ එන්නේ ප්‍රශ්නයක් විදියට, නැත්තම් අභියෝගයක් විදියට, නැත්තම් අමාරුම වැඩක් විදියට. ඒ වෙලාවට අපේ කට්ටිය මොකද කරන්නේ? ඒක අතාරලා දානවා. මතක තියාගන්න, සාර්ථක මිනිස්සු අවස්ථාව නිසා නෙවෙයි උඩට ආවේ. ඒ මිනිස්සු සමහර මිනිස්සු මගහැරපු අවස්ථාවල් දැකපු නිසායි ඉස්සරහට ආවේ. ඔයාලා ඉන්න තැනින් පැමිණිලි කරනකොට ඒ තැනින් ඉන්න කෙනෙක් තමන්ගේ ජීවිතය හදාගෙන උඩට එනවා. අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න එපා. අවස්ථාවක් ඔයා නිර්මාණය කරන්න. අද ඉඳලා පැමිණිලි නවත්තන්න. බිය වෙන එක නවත්තන්න. වාසනාව කියන්නේ සූදානම් වෙච්ච කෙනෙකුට අවස්ථාවක් ලැබෙනකොට ඒ දෙන්නම මීට් කරන වෙලාව තමයි වාසනාව. සූදානම් නැති එකෙකුට අවස්ථාවක් හම්බෙනත් ඒක අපතේ යනවා. මතක තියාගන්න. අද ඔයාලා මග හැරෙන හැම කුඩා අවස්ථාවක්ම හෙට ඔයාගේ ජීවිතයේ ලොකුම සාර්ථකත්වයට වෙන්න පුළුවන්.